හෙල්ලෝ ගයිස් අද කතා කරන්න මගේ ස්ක්‍රිසොප් ප්‍රජෙක්්ටගේ යුසර පයිල් එක් ගැන අද කොටස වෙන්නේ යුසර පයිල් එක කොහොඳ ඩිසයින් වෙලා තියෙන්නේ ඊට පස් යුස ප්‍රොපයිල් එකේ තියෙන මොනවද ඉන්පුට් ෆීල්ඩ් එක ගැන මත කතා කරන්න යන්නේ අපි යන් දැන් යුසර් ප්‍රොෆයිල් එකට ආඩ වෙනවා දැන් යුසර් ප්‍රොෆයිල් එකේ ඉන්නේ කියලා දන්න URL එක වෙනවා දැන් userprofile.php එක මෙතන තියෙනවා මම ලොග් වෙලා ඉන්නේ දැන්ටමත් මේ මෙතන මගේ නම තියෙනවා ඊට පස්සේ සෙලා කෙනෙක් ඉඳලා ලොග් වෙලා ඉන්න සෙලා කියලා වැටලා තියෙනවා මම දැන් ඉන්නේ මගේ යුසර් ප්‍රොෆයිල් එක ඇතුලේ ඔයාලට පේනවා ඉස්සරහ මෙතන උඩින්ම තියෙනවා ප්‍රොෆයිල් පික්චර් එක ඇඩ් කරන පාර්ට් එක ඊට පස්සේ තියෙනවා මගේ බේසික් ඉන්ෆර්මේෂන් වල දාලා තියෙනවා ෆස්ට් නේම් ලාස්ට් නේම් ඊමේල් එක කියන්නේ මේ ටික ඔටෝ ෆිල් වෙලා තමයි ඉන්නේ මොකද අපි ලොගින් මේ කියන්නේ සයින් අප් වෙද්දී දෙන විස්තරත් එක්ක තමයි මෙතන ඔටෝ ෆිල් වෙන්නේ මගේ ඊමේල් එක දෙන මෙතනින් මෙතන නේම් එක ෆස්ට් නේම් ලාස්ට් නේම් විදිහට තියෙනවා මෙතන ඊට පස්සේ ප්‍රොෆයිල් ඉන්ෆර්මේෂන් එක යටතේ බයෝ එක දාන්න තියෙනවා ඊට පස්සේ ජෙන්ඩර් එක මෙතන සිලෙක්ට් කරන්න තියෙනවා මේල්ද ෆීමේල්ද කියලා මෙතන තියෙනවා මොබයිල් නම්බර් එක ඇඩ් කරන්න මෙතන තියෙන ඇඩ්‍රස් ඉන්ෆර්මේෂන් යටතේ තියෙනවා ඇඩ්‍රස් ලයින් නම්බර් 1 ලයින් 2 ඊට පස්සේ කන්ට්‍රි මම දැන්ට ඩේටාබේස් එක ඇතුළත් කරලා තියෙන ලංකාවේ ශ්‍රී ලංකාව කියලා විතරයි ඊට පස්සේ මෙතන තියෙනවා සිටි එක අපි දැන් යමු මේකේ කෝඩින් පාර්ට් එක පැත්තට කොහොමද කෝඩ් දාලා තියෙන්නේ කියලා මේකේ ඩිසයින් එක මම නම් මගේ user profile.php එක ඇතුලේ මෙතන ඉස්සරම දාලා තිනවා මෙතන php ස්ක්‍රිප්ට් එකක් හදාගෙන ඇතුලේ දාලා තිනවා රික්වයර් කරලා තිනවා header.php රික්වයර් කියන්නේ අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ කියන හින්දා තමයි රික්වයර්ඩ් කියලා තියෙන්නේ නැත්නම් ඉන්ක්ලූඩ් කියලා දාන්න පුළුවන් ඊට පස්සේ රික්වයර්ඩ් ඔන් කියලා දාන්න පුළුවන් ඒ ඕන එකක් දාන්න පුළුවන් ඊට පස්සේ මෙතන if condition එකක් ඇතුලේ is කියන්නේ මේ සෙට්ලා මෙතන මේ ලොගින් එක කියන්නේ ලොගින්ද කියලා බලනවා මෙතනින් මේකෙන් ඊට පස්සේ ලොග් වෙලා නැත්නම් කෙලින්ම header dot location එකක් දාලා තියෙනවා index.php එක කියන්නේ අපේ sign out page එකට ඊට පස්සේ මෙතනින් fetch user data ටික මෙතනින් ගන්න තියෙනවා ඒ කියන්නේ user result එක database එකෙන් search check කරලා ඊට පස්සේ search check කරලා තියෙනවා u කියලා තියෙන්නේ user කියන table එක user table එකේ id එක user table එකේ first name එක user table එකේ last name email ඊට පස්සේ active account type id ඒ ටික අරන් තියෙනවා ඊට පස්සේ මෙතන integer එකක් විදිහට ගන්නෙ user id එක ඊට පස්සේ මෙතන hex array එකක් දාලා තියෙනවා user id කියලා ඊට පස්සේ මේ ඉන්නේ මගේ process part එක data එන part එක profile result set එක ඒ ටික අපේ design එක පැත්ත කතා කරමු මේ තමයි design එක මගේ පටන් ගන්න තැන div tag එක මෙතෙන් දාලා තියෙනවා min height screen ඊට පස්සේ bg gray ඒ කියන්නේ background color gray ඊට පස්සේ මෙතෙන් තියෙනවා තව div tag එකක් ඇතුලේ page header එක දාලා තියෙනවා my profile update your profile information කියලා ඊට පස්සේ තියෙනවා success error message යවන එක මෙතන profile message එක ඊට පස්සේ form tag එක ඇතුලේ දැන් තමයි මගේ form tag එක පටන් ගන්න. ඒ කියන්නේ මේ යවන ටික data යවන part එක මෙතෙන් තියෙනවා div tag එකක් ඇතුලේ මෙතන profile picture එක add කරන්න පුළුවන් එක ඊට පස්සේ image එක අරගන්නවා කලින් image එක දාලා තියෙනවා නම් ඒකට URL එක ගන්නවා ඊට පස්සේ මෙතෙන් choose profile choose photos කියන බටන් එක දාලා තිනවට පේනවා
ඊට පස්සේ මෙතන ඉන්පුට් ඒ කියන්නේ ඉමේජ් එක ඉන්පුට් කරන එක තමයි මෙතන තියෙන්නේ. ඊට පස්සේ මෙතන යටින් අර මේ පැරග්‍රාෆ් ටැග් එකේ දාලා තියෙනවා recommended jpg png කියලා MB 5ට වඩා අඩු නම් අඩු එකක් ඕනේ කියලා. ඊට පස්සේ basic information tag එක තමයි කැල තමයි මේ තියෙන්නේ. මෙතනින් ඔටෝම ෆිල් කරලා ගන්නවා data. මෙතන තියෙන profile information part එක profile information එකේ header tag එක ඇතුළේ දාලා දෙන profile information කියලා S2 tag එක. ඊට පස්සේ bio එක ගන්න part එක තමයි මේ තියෙන bio එක input කරන part එක. ඊට පස්සේ මෙතන දාලා දෙනවා maximum characters maximum 500 characters ගන්න පුළුවන් කියලා. ඊට පස්සේ දෙනවා gender එක තෝරගන්න part එක. මෙතන තියෙන label එක ඇතුලේ genders කියලා. ඊට පස්සේ select එකක් දාලා තියෙනවා database එකේ තියෙන genders වල නම් ටික පෙන්වන විදිහට. ඊට පස්සේ මෙතන ඊළඟට තියෙන mobile එක add කරන part එක, mobile number එක add කරන part එක. ඊට පස්සේ මෙතන label එකේ දාලා තියෙනවා mobile numbers කියලා. ඊට පස්සේ මෙතනින් input field එකේ තියෙනවා මෙතන type එක tel කියලා දාලා දෙනවා. ඊට පස්සේ id එක mobile, ඊට පස්සේ name එකත් mobile, field place order දාලා තියෙනවා 10 digits කියලා. මෙතනින් parameter එකක් දාලා තියෙනවා. ඊට පස්සේ pattern එක දාලා මෙතනින් pattern එකක් දාලා තියෙනවා 0.9ට තියෙන්න ඕන කියලා. කියන්නේ ඔක්කොම characters 10යි. ඊට පස්සේ මෙතන තියෙනවා enter 10 digits only කියලා paragraph tag එකේ දාලා. ඊට පස්සේ error message එකකින් කරලා තියෙනවා මෙතන. ඊට පස්සේ address information ගන්න part එක තමයි තියෙන්නේ. මෙතන තියෙනවා S2 tag එක ඇතුලේ address information කියලා. address line number 1 ඊට පස්සේ line number 2 විදියට කලින් add කරලා තියෙනවා නම් තමයි මෙතනින් database එකෙන් ගන්නේ add කරලා තියෙන data ටික. මේ තියෙනවා මගේ country එක. මේ තියෙන මගේ city tag city input එක කියන්නේ select එක තියෙන්නේ මේ. ඊට පස්සේ තියෙනවා මෙතනින් අවසාන තියෙනවා save change button එක, form tag එක, form action එක මෙතනින් අවසන් වෙනවා. මෙතනින් button එකක් දාලා තියෙනවා save changes කියලා database එකට යන part එකට. මේ විදිහට තමයි මගේ design එක කරලා තියෙන user profile update එකේ. අපි ඊළඟ වීඩියෝ එකෙන් මේකේ back end එකේ කොහොමද වෙන්නේ කියලා අපි කතා කරමු. Thank you.